ඔයාට තාම කට්ලට් එක පුපුරන්න නැතුව බෙදගන්න බැරිද? ආයුබෝවන් ආදරෙන් පිළිගන්නා මගේ channel එකට ඔයගොල්ලෝ හැමෝම. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවා දෙපාරක් පිටි තවරන්න නැතුව එකපාරක් විතරක් පිටි තවරලා ලස්සනට කට්ලට් එකක් පුපුරන්න නැතුව බෙදගන්න විදිය. මම අද හදලා තියෙන චිකන් කට්ලට් එකක්. එහෙනම් මේ රසම රස කට්ලට් එක හදාගන්න විදිය බලන්න එන්නකෝ වීඩියෝ එකට. මුලින්ම මම පෑන් එක ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගත්තා. තෙල් ටික රත් වෙන විට අබෑට තේ හැන්දක් විතර එකතු කරගත්තා. ඊට පස්සෙ පොඩියට චොප් කරගත් සුදු ලුණු ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ පොඩියට කපාගත් ලුණු ටිකකුත් එකතු කරගෙන ඒ ටික වෙලාවක් ටෙම්පරාදු කරගත්තා. ඒ ටික ටෙම්පරාදු වෙන විට එයට මම 3-5 කුඩු තේ හැඳි භාගයක් විතර එකතු කරගත්තා. ඊට පස්සේ කෑලි මිරිසුත් තේ හැන්දක් විතර එකතු කරගත්තා. ඒ ටික එකතු කරගෙන නැවතත් ටික වෙලාවක් ටෙම්පරාදු කරගත්තා. ඊට පස්සෙ මම පොඩියට කපාගත් බෙල් පෙපර් ටිකක් එකතු කරා. ඔයාලට අවු මිරිස් උනත් එකතු කරගන්න පුළුවන්. ඒකත් ටිකක් කලවම් කරගෙන ඊට පස්සේ මම තම්බගෙන කෑලි වලට කඩාගත් කුකුල් මස් ටික එකතු කරගත්තා. ඒකත් එකතු කරගෙන අර මිශ්‍රණෙත් එක්ක හොඳින් කලවම් කරගන්න. ටික වේලාවකට පස්සෙ මම කුකුල් මස් මිශ්‍රණයට ලුණු එකතු කරගත්තා. ලුණු අවශ්‍ය පමණ එකතු කරගෙන නැවතත් හොඳින් මේ සියල්ලම කලවම් කරගත්තා. ඒ ටික කලවම් කරගෙන ඊට පස්සෙ මම එයට සෝයා සෝස් ටිකක් එකතු කරගත්තා. ඊට පස්සෙ කෙචප් ටිකකුත් එකතු කරගත්තා. ඒ ටිකත් එකතු කරගෙන නැවතත් හොඳින් කුකුල් මස් එක කලවම් කරගත්තා. මස් එක ටික වෙලාවක් උයාගත්තායින් පස්සේ මම ඒට පොඩියට කපාගත් ලීස් කොළ ටිකක් එකතු කරගත්තා. ඔයාලට ලුණු කොළ තියෙනවා නම් ලුණු කොළ උනත් එකතු කරගන්න පුළුවන්. ලීස් කොළ ටිකත් එකතු කරගෙන හොඳින් කලවම් කරගෙන ඊට පස්සේ තම්බලා පොඩි කරගත්තු අල ටික එකතු කරා. අල ටික එකතු කරගෙන නැවතත් හොඳින් කුකුල් මස් එකත් එක්ක කලවම් කරගන්න. මේ ටික වෙලාවක් අරගෙන නිවාඩුව කලවම් කරගන්න ඕනේ. මේ සියල්ලම හොඳටම එක ගුලියකට එනකම්ම උයා ගන්න. මස් ටිකයි අල එකයි හොඳටම මිශ්‍ර වුණායින් පස්සේ මම ඒකට දෙහි ඇඹුල් ටිකක් එකතු කරගන්නවා. දෙහි ඇඹුල් ටිකත් එකතු කරගෙන නැවතත් හොඳින් මේ සියල්ලම කලවම් කරගන්න ඕනේ. ඒ කලවම් කරගෙන ඊට පස්සේ මේක ටික වෙලාවක් නිමෙන්න වෙනත් භාජනයකට මාරු කරගන්න ඕනේ. අල මිශ්‍රණේ පිගානකට දාලා මම පොඩ්ඩක් නිමෙන්න තිබ්බා. ඒක ටිකක් නිමුණයින් පස්සේ තමයි අනිත් වැඩේ කරන්න තියෙන්නේ. දැන් අල මිශ්‍රණේ ටිකක් නිමිලයි තියෙන්නේ. මම මේකට පාන් පෙති 3ක් එකතු කරගන්නවා. පාන් පෙති ටික වතුරෙන් පොඩ්ඩක් පොඟෝලා මිරිකලා අරගෙන මේ විදිහට කෑලි කඩලා එකතු කරගන්න. ඔයාලා කැමති නැත්තම් මේ දේ කරන්න ඕනේ නැහැ. හැබැයි මේ විදිහට පාන් පෙති ටිකක් එකතු කරගත්තාම කට්ලට් බෝල ටික අපිට ලස්සනටම හදාගන්න පුළුවන්. පාන් පෙති ටික කෑලි කඩලා එකතු කරගෙන මේ විදිහට හොඳටම කට්ලට් මිශ්‍රණෙත් එක්ක කලවම් කරගන්න ඕනේ. මට ඔයාලට එක දෙයක් කියන්න අමතක වුණා. කට්ලට් මිශ්‍රණේ ලිපෙන් බාගන්න කලින් ඔයාලා කැමති නම් ගම්බිරිස් ටිකකුත් එකතු කරලා කලවම් කරලම බාගන්න. ඊට පස්සෙ අවශ්‍ය ප්‍රමාණයට කට්ලට් බෝල ටික හදාගන්න. මේ විදිහට හොඳට අතින් තද කරමින් මේ කට්ලට් බෝල ටික හදාගන්න ඕනේ. මම දැන් මේ ආකාරයට සේරම කට්ලට් බෝල ටික හදාගන්නවා. අපි දැන් බිත්තර මිශ්‍රණය හදාගමු. බිත්තරයක් පීරිසියට එකතු කරගෙන මම ඒක හොඳට ගසා ගන්නවා. ඊට පස්සේ ඒකට වතුර පොඩ්ඩකුත් එකතු කරගන්නවා. වතුර ටිකත් එකතු කරලා ඊට පස්සේ ඒටම ලුණු පොඩ්ඩකුත් එකතු කරලා ඒකත් හොඳින් ගසා ගන්න ඕනේ. ඊට පස්සේ මම බිත්තර මිශ්‍රණයට කෝන්ෆ්ලවර් මේස හැන්දක් එකතු කරගන්නවා. මේ විදිහට බිත්තරයකට කෝන්ෆ්ලවර් එකතු කරගත්තාම බිත්තර ටික පුපුරන්න නැතුව කැඩෙන්නේ නැතුව ලස්සනට රන්වන් පාටට බැද ගන්න පුළුවන්. මම මේ මිශ්‍රණය තමයි ඔයාලට කිව්වේ. බිත්තර පුපුරන්න නැතුව හදාගන්න. වතුර ගතිය ටිකක් වැඩි වගේ තේරිච්ච නිසා මම නැවතත් කෝන්ෆ්ලවර් මේස හැන්දක් එකතු කරගත්තා.
ඒක එකතු කරගෙන නැවතත් හොඳින් කැටගතිය නැති වෙනකන් කලවම් කරගන්න ඕනේ. මේ විදිහට හොඳට ගෑරුප්පුවෙන් ගසාගෙන මේ මිශ්‍රණයේ කැටගතිය නැති වෙනකන් කලවම් කරගන්න. ඊට පසුව මං කට්ලට් ටික තවර ගන්න යන්නේ. කට්ලට් එක අරගෙන හොඳින් බිත්තර මිශ්‍රණයේ තවර ගන්න. ඊට පස්සේ පාන් කුඩු එකේ තවර ගන්න. ඔයාලා ඉතින් මේක නම් ඉතින් දන්නවනේ. මට ඔයාලට කියලා දෙන්න ඕන කරේ මේ බිත්තර මිශ්‍රණයට එකතු කරගන්න දේ පෙන්නන්නයි. දැන් මම සේරම කට්ලට් ටික මේ ආකාරයට හදා ගන්නවා. ඔන්න දැන් මගේ සේරම කට්ලට් ටික හදාගෙන ඉවරයි. දැන් අපි කට්ලට් ටික බෙද ගන්න යමු. කට්ලට් බදිනකොට තවත් කරන්න ඕනේ එක දෙයක් තමයි හොඳටම තෙල් තියෙන්න ඕනේ. කට්ලට් එක ගිලිලා බෙදෙන තරමටම තෙල් තියෙන්න ඕනේ. නැත්තම් කට්ලට් එක පුපුරන්න බලනවා. අනිත් කාරණේ තමයි තෙල් එක හොඳට රත් වුණායින් පස්සේ තමයි කට්ලට් ටික එකතු කරලා බෙද ගන්න ඕනේ. දැන් මම කට්ලට් එකින් එක එකතු කරමින් බෙද ගන්නවා. තව කාරණයක් තියෙනවා කට්ලට් ටික තෙල් එකට දාගත්තු ගමන්ම කලවම් කරන්න යන්න එපා. ටික වෙලාවක් කට්ලට් එක බෙදුණායින් පස්සේ තමයි කලවම් කරගන්න යන්නේ. ඔන්න දැන් මං කට්ලට් ටික විටින් විට කලවම් කරමින් හොඳ රන්වන් පාටක් එනකම් බෙදගත්තා. දැන් මං කට්ලට් ටික ලිපින් අයින් කරගන්නවා. මේ ආකාරයට සේරම කට්ලට් ටික මම බෙදගත්තා. බලන්නකෝ ඔයාලටම පේනවනේ මේක පුපුරන්නෙත් නෑ. හරි ලස්සනට අපිට කට්ලට් ටික බෙද ගන්න පුළුවන්. ඉතින් මෙච්චර කල් ඔයාලා දෙපාර තවර නම් කට්ලට් බෙදගත්ති. අද ඉඳලා මේ විදිහට try කරලා බලන්න. මේ විදිහට කට්ලට් ටික බෙදගත්තාම වැඩි වෙලාවක් යනකම් ක්‍රිස්පි ගතියටත් තියෙනවා. මේ වීඩියෝ එක මම වෙන channel එකකට කරගත්තු වීඩියෝ එකක්. නමුත් මට හිතුණා මේ නත්තල් කාලේ ඔයාලටත් රසට කට්ලට් ටිකක් හදාගන්න විදිය කියලා දෙන්න ඕනේ කියලා. ඒ නිසා මම මේ chicken cutlet වීඩියෝ එක ඕගොල්ලන්ට අරගෙන ආවා. එහෙනම් ඔයාලත් අනිවාර්යෙන්ම නත්තලට මේ කට්ලට් එක හදලා බලන්න. මේ කට්ලට් එක නම් පුදුම රසක් තියෙන්නේ. ගොඩක් අය කියන දෙයක් තමයි කට්ලට් හදනකොට ඒ පිලින් එකේ කෑලි තියෙන්නේ නැති වෙන්න හදාගන්න ඕනේ කියලා. කෑලි තිබුණාම පුපුරනවා කියලා. දැන් ඔයාලා දැක්කනේ මගේ හැමදේම කෑලි තියෙනවා. නමුත් පිපුරුවේ නෑ. ඉතින් මේ බිත්තර මිශ්‍රණයේ කට්ලට් එක තවර ගත්තාම කට්ලට් එක පුපුරන්නේ නැතුව බෙද ගන්න පුළුවන්. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයාලත් මේ විදිහට කට්ලට් එක හදලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා ඔයාලගේ යාළුවෝ අතරත් ෂෙයා කරන්න. එහෙනම් නැවතත් මෙවැනිම රසබර වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මගේ වීඩියෝ එක නැරඹුවට ඔයාලට ගොඩක් ස්තුතියි.